අමුතු වැටේට ඇවිල්ලා යන ලෝකේ තියෙන ලක්ෂරිම වාහන. ඔය අමුතු වැටේ නවතින්න ඕන වාහන. අමුතු වැටේ කොල්ලෝ කෙල්ලොන්ගේ හීන වෙච්ච වාහන. කාලකන්ණි නාකි පාලකයෝ ටිකකුයි කාලකන්ණි නාකි ටිකකුයි එකතු වෙලා කෑවා. එක එක පස්සේ දුවල සිමෙන්ති කොට්ටෙටයි, ටකරන් කෑල්ලටයි, අරක්කු කාලටයි, බත් පැකට් එකටයි රුපියල් 5000ටයි වහ වැටිලා එක එක බල්ලෝ පස්සේ ගිහිල්ලා කෑවා. අද වෙද්දි මොකද්ද වෙලා තින්නේ? ලෝකේ තියෙන ලක්ෂරිම වාහන වෙන රටවල් වලට යනවා. ලෝකේ හදන ජරාම කටු කැලි ටික අමුතු වැටේට එනවා. ඔන්න අමුතු කොල්ලෝ කෙල්ලොන්ගේ හීන. ට්‍රීවිල් එක. වැදිච්ච ගමන් පපඩම් වෙන ට්‍රීවිල් එක. සුසුකි ඇල්ටෝ එක. මරුටිය. බයිසිකලය CT100 එක. ඒක බයිසිකල් කිව්වට වැඩක් නැහැ. මේ ආසාවට හයි කැපැසිටියක් පදින්න පුළුවන් හුකනට්ටයක් නෙමෙයිනේ ඕක. ඔය කාලකන්ණි නාකි ටිකයි කාලකන්ණි පාලකයෝ ටිකයි එකෙක් නෑර මරුණු දවසට ඔය රට හදන්න පුළුවන්. ඒ හදන්න වෙන්නේ නැහැ. ඉතින් දැන් ඉන්න මේ අමුතු ජෙනරේෂන් එකේ බල්ලොත් යනෝනේ අරු මෙහෙමයි මූ මෙහෙමයි අරු කරා මූ කරා කියලා. තාත්තා ගැට දෙකෙත් නැහැ මේ උන් කරා කියනවා. උන් කරද්දි ඒ උනට කයියට ගියාම නම් උන් කරා කියනවා. තාත්තගේ දෙකෙත් නැහැ. ඔය කියන උන් එකෙක්වත්. කාලකන්ණි හැත්ත. තොපේ අපේ දරුවන්ට යකෝ මේ නැති වෙන්නේ අනාගතය කාලකන්ණි ඇති කරේ